ඉතින් මම හිතන්නේ අවසන් කරන්න මේ අතුරු මේ 27 2 ප්‍රශ්නෙට විනාඩි 40ක් ගියා. මම මේ නෑ අවසරනේ ගරු අමාත්‍යතුමා ඔබතුමා අවසන් කරන්න. හරි දෙන්න ඕද? අවසන් කරන්න. දෙන්න. ගරු විපක්ෂ නායකතුමා. මම කියපු දේ මම හිතන්නේ වැරදීමකින් වැටහිලා තියෙනවා කියලා මට හිතන්නේ. මම කියන්නේ ප්ලෑන් කරනකොට අසුබවාදීම දේ සිදුවේයි කියන විදිහට සැලසුම් වුණොත් අපිට සුබවාදීව වැඩේ ක්‍රියාත්මක වෙනකොට ඒක බෝනස් එකක්. ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ නෑ අවසන් කරන්න. ගරු පැහැදිලි නෑ ගරු මේ විනාඩි 40ක් මේකට ඔබතුමා කියන දේ මට පැහැදිලි. අපි ඇත්තටම මේක ඊ ජනාධිපතිතුමාත් ඉතා පැහැදිලිව කිව්වේ මේක තමයි. අපි ඕනම නරක දෙකට ලෑස්ති. හැබැයි අපි මේ தත්ත්වය සුබවාදී පැත්තට වෙනස් කරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි ඔප්ටිමිස්ටික් තින්කින් එක. අපි එතන ඉන්නවා. ඒ නිසා මේකෙදි අපි ඔබතුමාට නෙමෙයි විපක්ෂයට කියන්නේ ගුඬු දාන්න එන්නත් එපා. ගුඬුවක් කරගන්නත් එපා. ඒකත් හොඳට තේරුම් ගන්න. මේක අපි රටක් විදියට මුණ දෙන්න ඕනේ තත්ත්වයක්. ඒ රට විදියට මුණ දෙන තත්ත්වෙට අපි ඔක්කොම මුණ දෙමු. ඒකට අපි සියලු දෙනාම සූදානම්. ඔබ මේ දැන් මේකට අපේ ගරු මන්ත්‍රීතුමා විනාඩි 42ක් ගියා මේ 27 2 ප්‍රශ්නෙට. විනාඩි 10න් ඔබතුමා පොයින්ට් එක මොකද රවපක මන්ත්‍රීතුමා? ගරු අමාත්‍යතුමනි මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මිත්‍ර රටක නායකයෙක් ඝාතනය වෙලා තිබෙනවා. ඉරානයේ උත්තරීතර නායකතුමන්. එතුමාගේ මේ මරණය පිළිබඳව හෙලා දැකීම් නැත්නම් ශෝකයේ පළ කිරීම තාම රජයෙන් කරලා නැහැ කියලා අපිට පේනවා. මේ පිළිබඳව පොඩ්ඩක් කාරණා පැහැදිලි කරන්න. ගරු කතානායකතුමනි දැනටවත් විදේශ අමාත්‍යාංශයේ විදිහට අපේ ස්ථාවරය අපේ නිල ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා. අද හවස 1:00ට මම තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ ශෝක පොතේ මගේ ප්‍රකාශය මම සටහන් කරනවා රට වෙනුවෙන් මම මේ ප්‍රකාශය කරනවා. ඒ දේ සියල්ල කරලා ඉවරයි. ඔබතුමාට ඕනේ දේ නෙමෙයි මම කරන්නේ. ඔබතුමාට ඕනේ ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්න.